ඉතින් Eagle Listen YouTube channel එකකින් අද මම ඔයාලා හම්බ වෙන්නේ තවත් අලුත් ඉංග්‍රීසි පාඩමක් අරගෙන. ඔයාලට ගොඩක්ම වැදගත් වෙන පාඩමක් මේක. ඒ තමයි ඉංග්‍රීසියෙන් වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඉංග්‍රීසියෙන් වාක්‍යයක් හදාගන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්නේ. How to make a sentence in English. අපි ඉංග්‍රීසියෙන් වාක්‍යයක් නිර්මාණය කරන්න කලින් අපි බලමු සිංහලෙන් වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. සාමාන්‍ය සිංහලෙන් අපි වාක්‍යයක් හදනකොට නැත්නම් නිර්මාණය කරනකොට අපි ඉස්සෙල්ලා ලියන්නේ උක්තය, ඊළඟට කර්මය, ඊළඟට ආඛ්‍යාතය. අපි මේක තවත් සරලව කියනවා නම් අපි ඉස්සෙල්ලා ලියන්නේ කර්තෘ, ඊළඟට කර්මය, ඊළඟට ආඛ්‍යාතය. ආඛ්‍යාතය කියන්නේ ක්‍රියාපදයට. ඉතින් ඉංග්‍රීසියෙන් අපි වාක්‍යයක් ලියනකොට අපි පළමුවෙන්ම ලියන්නේ කර්තෘ, ඊළඟට ක්‍රියාව, ඊළඟට කර්මය. ඉතින් ඇත්තටම මේක කියන්නේ දන්න අය නම් දන්නවා. නමුත් නොදන්න අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉංග්‍රීසියෙන් වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි මම කියවනේ subject, verb, object සහ rest of the sentence යන පිළිවෙලට තමයි ඉංග්‍රීසියෙන් වාක්‍යයක් නිර්මාණය කරන්නේ. ඉතින් මම ගොඩාක්ම පැහැදිලිව සරලව කියලා දෙන්නම් මේ පාඩම. මොකද අපිට ඇත්තටම ඉංග්‍රීසියෙන් කතා කරන්නත්, ඉංග්‍රීසියෙන් වාක්‍යයක් ලියා ගන්නත්, ඒ වගේම ලියලා තියෙන දෙයක් කියවලා තේරුම් ගන්නත් අපිට වැදගත් වෙන්නේ ඉස්සෙල්ලාම ඉංග්‍රීසියෙන් වාක්‍යයක් නිවැරදිව නිර්මාණය කරන්න කොහොමද කියන එක. අන්න ඒක නිසා ඊටමත් සරලව මම ඔයාලට මේ පාඩම පැහැදිලි කරලා දෙන්නම්. ඉංග්‍රීසියෙන් වාක්‍යයක් නිර්මාණය කිරීමේදී මම කියවන්නේ පළමුව යොදන්නේ subject කියලා. subject කියන්නේ කර්තෘට. එතකොට කර්තෘ කියන්නේ කවුද? කර්තෘ කියන්නේ පුවත්පතක හෝ පොතක කර්තෘ කෙනෙක් නෙමෙයි. මෙතන වාක්‍යයක් ලියන්න මුල් වෙන්නේ කවුද? පුද්ගලයෙක්ද, සත්වයෙක්ද, නැත්නම් අප්‍රාණවාචී යම් වස්තුවක්ද? එතනට තමයි අපි කර්තෘ කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ subject කියලා. එහෙනම් අපි verb එක කියන්නේ මොකද්ද? verb එක කියන්නේ ක්‍රියාපදයට. ක්‍රියාපද කියන්නේ ඉතින් අපි කනවා, බොනවා, නටනවා, එනවා, යනවා, ඒවා. එහෙමනම් ඒ තමයි verb එක, නැත්නම් ක්‍රියාපදය. ඊළඟට කර්මය කියන්නේ මොකක්ද? කර්මය කියන්නේ අපි කර්තෘට සහ ක්‍රියාවට යටත් වෙන දේ අපි කියනවා කර්මය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ඒකට object කියලා. හරි. එහෙමනම් දැන් සිංහලෙන් වාක්‍යයක් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න පන්ති යනවා කියන එක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනේ. හරි. ඉංග්‍රීසි ලියනකොට අපි කියන්නේ මේක අපි යනවා පන්තියට ඉංග්‍රීසි ඉගෙන ගන්න. එහෙමයි කියන්නේ. එහෙමනම් හොඳට බලා ගන්න. ඉංග්‍රීසියෙන් වාක්‍යයක් ලිවීමේදී මෙන්න මේ ක්‍රමයේ භාවිතා කරන්න. ඉස්සෙල්ලාම ලියන්න subject. subject කියන්නේ කර්තෘ. ඊළඟට ලියන්න verb. verb කියන්නේ ක්‍රියාව. ඊළඟට ලියන්න object. object කියන්නේ කර්මය. ඊළඟට ලියන්න rest of the sentence. ඒ වාක්‍ය අපිට තවදුරටත් ලියන්න තියෙනවා නම් අපි දෙන්න කියන්නේ rest of the sentence කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න පන්තියට යනවා. එහෙනම් අපි දැන් මෙතන අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න පන්තියට යනවා කියලා සිංහලෙන් කිව්වට මෙතන බලන්න කවුද මෙතන කර්තෘ වෙන්නේ? කර්තෘ වෙන්නේ අපි. එහෙමනම් අපි ඉස්සෙල්ලම subject එක යටතේ අපි ලියන්න ඕනේ we කියන එක. එහෙනම් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න පන්තියට යනවා ගුවන් පස්සේ මේකේ ක්‍රියාපදය මොකද්ද? go නේ. එහෙනම් we go. කොහෙද යන්නේ? පන්තියට. we go to class. we go to class. ඒ කියන්නේ පන්තියට යම්කිසි ස්ථානයකට නිසා අපි to කියන පදය භාවිත කරනවා. we go to class මොකටද යන්නේ?
ඉගෙන ගන්න ඉංග්‍රීසි. We go to class to learn English. වලට පැහැදිලිව පේනවා ඇති දෙවනි ක්‍රියාපදයට මුලින් to කියන පදය යෙදෙනවා නේ. ඒ කියන්නේ දෙවනි ක්‍රියාපදයට මුලින් to learn English. we go to class learn English කිව්වොත් වැරදි. we go to class to learn English කියලා එන්න ඕනේ. එමනම් එතන පැහැදිලි ඇති ඔයාලට ඒ වාක්‍යයේ subject, verb, object and rest of the sentence. හරි. ඔන්නෝමයි ඉංග්‍රීසියෙන් සරලව වාක්‍යයක් නිර්මාණය කරන්නේ. ඔයාලා මේක දැන් මම අර මුලින් මගේ thumbnail එකේ දාලා තියෙනා වගේ ඔච්චර ලේසි දෙයකට මෙච්චර බය වෙන්නේ ඇයිනේ. ඒක තමයි මටත් කියන්න තියෙන්නේ නේ. ඇත්තටම ලෝකේ තියෙන ලේසිම ඉගෙන ගන්න භාෂාව මේ ඉංග්‍රීසි. මේකට ඉතින් අපි අනවශ්‍ය වෙලෙට බය වුණාට ඉතින් වැඩක් මොනා කරන්නද නේ? මේක තමයි ලේසිම භාෂාව. නිකමට හිතලා බලන්නකෝ අකුරු 26 තියෙන්නේ. අනික මේකේ පැහැදිලි විනීතභාවයෙන් යුතු ව්‍යාකරණ ටිකක් තියෙන ඉගෙන ගන්න අපිට. ඉතින් මේ ටික අපිට හරියට අල්ලගත්තොත් අපිට පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. දැන් සමහර කට්ටිය කියනවා මම අහගෙන තියෙනවා ග්‍රැමර් ඕනේ නෑනේ කතා කරන්න කියලා. ඉතින් එහෙම අයගෙන් මම අහන්න කැමතියි. ඔයා ඊයේ කොහෙද ගියේ කියන එක ග්‍රැමර් නැතුව අහන්න පුළුවන් නම් අහන්න කියලා නේ. එතකොට මම හිතුවා ඔබ එයි කියලා කියන එක ග්‍රැමර් නැතුව කොහොමද කියන්නේ කියලා එයාගෙන් අහන්න කොහොමද දන්නේ? හරි. එතකොට ඔයා ඊයේ කොහෙද ගියේ කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ where did you go yesterday කියනවා. මම හිතුවා ඔබ එයි කියලා කියන්නේ I thought that you would come කියලා කියනවා. මේ දෙකටම ග්‍රැමර් ඕනේ. ඒක නිසා අපි ඇත්තටම ඉංග්‍රීසි කියන්නේ ගොඩක් වෙලාවට අපි ග්‍රැමර් වලින් තමයි අපි ඉංග්‍රීසි අපිට සිංහලෙන් එන සිතුවිල්ල දෙමළෙන් කියනවා දෙමළෙන් එන සිතුවිල්ල අපි ඉංග්‍රීසියට හරවන්නේ ග්‍රැමර් දැනුමෙන් තමයි. ග්‍රැමර් දැනුම නැතුව අපිට මේක හරව ගන්න බෑ. අපිට සාමාන්‍යයෙන් come go එන්නේ යන command request එකක් නම් ඉතින් කියලා දාන්න පුළුවන්. නමුත් අපිට ටිකක් සංකීර්ණව කතා කරනකොට අපිට ග්‍රැමර් ඕනෙමයි. එහෙනම් මේක හරිය ලේසි. මේක ඇත්තටම ලේසි. ග්‍රැමර් කියන්නේ හරි පිළිවෙලට යන දෙයක්. මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි මේක. හරි නේද? ඉතින් ඒක තමයි මම කියන්නේ අපි ඉස්සෙල්ලා ඉංග්‍රීසියෙන් බලමු වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. අපි දැනට ටිකක් දන්නව නේද? subject ලිව්වා, verb ලිව්වා, object ලිව්වා. එතනින් එහාට තව තියෙනවා ලියන්න අපි rest of the sentence කියලා ලිව්වා. දැන් හරි ඔන්න අපි ලිව්වා. ඊළඟට දැන් සිංහල භාෂාවේ උක්තේ එක වචන නම් ආඛ්‍යාතේ එක වචන තියන්න ඕනේ කියලා තියෙනවන්නේ. කියන්නේ උක්තයට අනුව ආඛ්‍යාතේ වෙනස් වෙන්න ඕනේ. නේ? එතකොට ඉංග්‍රීසි භාෂාවේ එහෙම තමයි. කර්තෘ ඒක වචන නම් ක්‍රියාවත් ඒක වචනෙන් තියන්න ඕනෙම තමයි. මේක හරි ලේසි. සිංහලට වඩා ගොඩාම ලේසි. ඔයාලා මෙහෙම හිතා ගන්න. දැන් කර්තෘ ඒක වචන නම් නිමල් කියන්නේ ඒක වචනයක් නේ. එහෙමනම් නිමල් කියන්නේ ඒක වචනයක්. the river කියන්නේත් ඒක වචනයක්. it කියන්නේත් ඒක වචනයක්. එතකොට he කියන්නේ ඉංග්‍රීසියෙන් ඔහුටනේ. ඒකත් ඒක වචනයක්. she කියන්නේ ඉංග්‍රීසියෙන් ඇයනේ. ඒක වචනයක්. it කියන්නේ ඉංග්‍රීසියෙන් ඒක කියලාත් කියනවා, ඌ කියලාත් කියනවා. ඒකත් ඒක වචනයක්. හරි නේද? අපි මේ he, she, it මේවට කියන්නේ සර්වනාම කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ pronouns කියලා. pronouns එකක් කියන්නේ එක සංඥා නාමයක් දිගින් දිගටම භාවිතා කිරීම වෙනුවට භාවිතා කරන පොදු නාමයක්. අපිට නිමල් කියන නම වෙනුවට අපිට he පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි නිමල් කියන වචනේ අපි නිමල් is my best friend. නිමල් lives at රත්නපුර. නිමල් is 25 years old කියනකොට වඩා අපිට කියන්න පුළුවන් නිමල් කියලා මුලින් පටන් අරන් අනිත් ඔක්කොටම he දාන්න පුළුවන්. ඒක තමයි ඒක pronoun එකක් වෙන්නේ. නිමල් is my best friend. He lives at රත්නපුර. He is 25 years old කියලා ලියන්න පුළුවන්. ඉතින් මේවා ඒක වචන. එහෙනම් ඒ කර්තෘ ඒක වචන වුණොත් අපි බොහෝ දුරට කරන්නේ ක්‍රියාපදයට s අකුරක් එකතු කරන එක. පැහැදිලි නේද? එහෙනම් බලන්න මෙන්න මේ උදාහරණය. he කියන්නේ එක වචනයක් කියවනේ. දැන් ඔහු ලියුමක් ලියනවා. සිංහලෙන් වාක්‍ය බලන්න ඔහු ලියුමක් ලියනවා. මේක ඉංග්‍රීසියට ලිවීමේදී අපි බලන්න ඕනි අර අපි subject verb object
කියපු ක්‍රමයට අනුව මෙතන කවුද කර්තෘ කියලා. මෙතන කර්තෘ තමයි ඔහු. එහෙමනම් අපි සබ්ජෙක්ට් එක ගත්ත ඉස්සෙල්ලා ඔහු කියලා. he. ඊළඟට verb එකනේ. verb එක මොකද්ද ලියනවා. he write. මොකද්ද ලියන්නේ? ලියුමද ලියුමක්ද? ලියුමක්නේ. එහෙනම් නිකම්ම letter නෙමෙයි a letter එන්න ඕනේ. he write a letter. වැරදිනේ. ඇයි? he කියන්නේ ඒක වචනයක්නේ. එහෙනම් බොහෝ විට අපි කරන්නේ අර ක්‍රියාපදයට s අකුරක් එකතු කරනවා. එහෙනම් කොහොමද එන්න ඕනේ? he writes a letter කියලා එන්න ඕනේ. තවත් වාක්‍යයක් බලමු. ඇය පෑන දෙනවා. ඇය පෑන දෙනවා සිංහලෙන් කියන්නේ මෙහෙමයි. හැබැයි මෙතන ඉංග්‍රීසියෙන් කියනකොට අපි කර්තෘ ලියනවා, සබ්ජෙක්ට් එක ලියනවා see කියලා. ක්‍රියාපදය මොකද්ද දෙනවා. එහෙනම් see give පෑනක් නෙමෙයි පෑන. අපි දන්නවා පෑන කියන එක පෑනක් කියලා. ඒ නිසා the pen දාන්න පුළුවන්. she gives the pen. she give the pen කිව්වොත් වැරදි. මොකද she කියන්නේ ඒක වචනයක් නිසා. එහෙමනම් she gives the pen කියලා එනවා. තව එක උදාහරණයක් ගමු අපි. තාත්තා පුවත්පත කියවනවා. තාත්තා පුවත්පත කියවනවා. එතකොට තාත්තානේ සබ්ජෙක්ට් මෙතන. එහෙනම් father. father ක්‍රියාපදේ කියවනවානේ. father read a book. father read the newspaper. වැරදිනේ. ඇයි? father කියන්නේ ඒක වචනයක් නිසා read වලට සපුරක් දාන්න. father reads the newspaper. තාත්තා පුවත්පත කියවනවා. ඒකත් හරිනේ. හරි ලේසි නේද? සමහර වෙලාවට කොච්චර ලේසිද බලන්නකෝ. ඊළඟට ඔයාලට මෙන්න මේ අකුරු වලින් යම් කිසි ක්‍රියාපදයක් අවසන් වෙනවා නම් ඒ තමයි ch වලින්, sh වලින්, s වලින්, x අකුරෙන්, o අකුරෙන් යම් කිසි ක්‍රියාපදයක් අවසන් වෙනවා නම් අපි ඒ ක්‍රියාපදය ඒක වචන කරන්නේ ක්‍රියාපදයේ අගට es එකතු කරලා. හරි නේද? දැන් අපි බලමු. ch වලින් අවසන් වෙන්නේ මොකද්ද? teach කියන එක. teach කියන්නේ උගන්වනවානේ. අවසන් වෙන්නේ ch වලින්. එhmenan ගුරුතුමා ඉංග්‍රීසි උගන්වනවා සිංහලෙන්. මේ වාක්‍ය අපි කර්තෘ ගත්ත. කර්තෘ the teacher. ක්‍රියාපදේ මොකද්ද? teach. එහෙනම් the teacher teach English. වැරදිනේ. ඇයි? teach කියන්නේ ch වලින් අවසන් වෙලා තියෙන්නේ. the teacher කියන්නේ ඒක වචනයක්. එහෙනම් අර ch වලින් අවසන් වෙලා තියෙන නිසා අපි es දානවා. එහෙනම් the teacher teaches English එන්නෝනේ. හරි, ඒකත් හරි. විදුහල්පතිතුමා ශිෂ්‍යයාට දඬුවම් කරනවා. දඬුවම් කරනවට ඉංග්‍රීසියෙන් කියන්නේ punish කියලා. ඒක අවසන් වෙන්නේ sh වලින්. ඒක නිසා the principal punish the student කිව්වොත් වැරදි. the principal punishes the student කියලා එනවා. ඒකත් හරි. නිමල් බල්ලව සිප ගන්නවා. සිප ගන්නවට අපි ඉංග්‍රීසියෙන් කියනවා kiss කියලා. අවසන් වෙලා තියෙන s අකුරෙන්. එහෙනම් අපි නිමල් kisses the dog කියලා එන්නෝනේ. ඒකත් හරි. ඊළඟට vex කියලා කියන්නේ vex කියලා කියන්නේ හිංසා කරනවට. එතකොට snake කියන්නේ සර්පයාට. serpent කියලාත් කියනවා. snake කියන්නේ සර්පයා. අපි කියනවා ඔහු සර්පයාට හිංසා කරනවා. he vexed the snake. වැරදිනේ. ඇයි x වලින් අවසන් වෙලා තියෙන්නේ? එහෙමනම් he කියන්නේ ඒක වචන නිසා he vexes the snake කියලා එනවා. හරි, ඒකත් හරි. එහෙනම් ඇය ගෙදර යනවා. ඇය ගෙදර යනවා. she go home. වැරදිනේ. ඇයි? go වලින් අවසන් වෙලා තියෙන්නේ. එහෙනම් es එනවා. නිවැරදි වචනේ තමයි she goes home කියලා එන්නෝනේ. වහිනවා. කොහොම ඉතින් කත්තු කෙනෙක් නෑනේ. ඒ වගේ කත්තු කෙනෙක් නැති වුණාට පස්සේ ඔයාලා it කෙනෙක් කෙනා ගන්න පුළුවන්. it කියන්නේ ඒක වචනයක්නේ. එහෙමනම් it rains කියන්න පුළුවන්. ඒකට s අකුරක් දැම්මයි. අර ch වලින්වත් sh වලින්වත් x වලින්වත් s වලින්වත් o වලින්වත් නෙමෙයි. නිකන් සාමාන්‍යයෙන් අවසන් වෙලා තියෙන එක s අකුරක් දැම්මනම් it rains කියන්න පුළුවන්. දැන් පැහැදිලි නේද පුතේ? හරි. එහෙමනම් දැන් ඔන්න අපි ඒක වචන ගැන දන්නවා. හැබැයි තව rules දෙකක් තියෙනවා මේකේ. ඔයා හිතන්නකෝ යම් කිසි අකුරක් අවසන් වෙලා තියෙන y අකුරෙන් කියලා. දැන් y අකුරෙන් අවසන් වෙලා ඔයාලා දන්නව නේද ස්වර vowels කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ. ඒ කියන්නේ ස්වර කියලා. ස්වර කීයක් තියෙනවද? ස්වර පහක් තියෙනවා. මොනවද? a e i o u.
එහෙනම් y අකුරෙන් යම් කිසි ක්‍රියාපදයක් අවසන් වෙලා ඊට පෙර අකුර සොරයක් වුණොත් අපි ක්‍රියාපදයට s අකුරක් එකතු කරනවා. උදාහරණයක් විදිහට play කියන ක්‍රියාපදය අවසන් වෙලා තියෙන y අකුරෙන් ඊට පෙර තියෙන්නේ a අකුර. කියන්නේ සොරයක්නේ, වවල් එකක්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඔහු ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන එකට he plays cricket කියලා. ඊළඟට අපිට කියන්න පුළුවන් රුවන් පොතක් මිලදී ගන්නවා. buy buy y වලින් අවසන් වුණාට y වලට පෙර අකුර u කියන්නේ vowels එකක්. එහෙම vowel එකක්. ස්වර අක්ෂරයක්. එහෙමනම් රුවන් buy a book නෙමෙයි රුවන් buys a book කියලා එනවා. අපි ඊළඟ රූල් එක බලමුකෝ. y අකුරෙන් අවසන් වෙලා තියෙනවා ක්‍රියාපදයක්. හැබැයි ඊට අනිත් පැත්තේ තියෙන පෙර අකුර ස්වරයක් නෙමෙයි. ස්වරයක් නොවන අනිත් අකුරු 21කටම අපි කියන්නේ consonants කියලා. consonants කියන්නේ සිංහලෙන් ගාත්‍ර අක්ෂර කියලාත් කියන ව්‍යංජන අක්ෂරයක් කියනවා. කියන්නේ y අකුරෙන් ක්‍රියාපදයක් අවසන් වෙලා ඊට පෙර අකුර vowels නොවුනොත් vowels නැතොත් තව 21ක් තියෙනවනේ. ඒ 21කින් එකක් වුණොත් අපි y අයින් කළා ඒ වෙනුවට is දාන්න ඕනේ. දැන් cry කියන්නේ අඬනවනේ cry cry අඬනවා. එය අඬනවා නම් she cry කිව්වොත් වැරදි. මොකද she කියන්නේ ඒක වචනයක්. y වලින් අවසන් වුණාට ඊට පෙර තියෙන consonant එකක්. එහෙනම් she cries වෙන්න ඕනේ. y අයින් වෙලා ඒ වෙනුවට is එකතු වෙන්න ඕනේ. she cries වෙන්න ඕනේ. කුරුල්ලෙක් අහසේ පියාඹනවා. a bird fly in the sky ගොත් වැරදි. මොකද y වලින් අවසන් වෙලා තියෙන්නේ. නමුත් ඊට පෙර අකුර consonant එකක්. එහෙනම් y අයින් කළේ වෙනුවට is එකතු වෙනවා. a bird flies in the sky. හරි. ඔක නැවත නැවතත් මේ වීඩියෝ එක බලන්නකො. එතකොට ඔයාලට තවදුරටත් තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි. ඊට පස්සේ තියෙන්නේ ඔයාලා දැනට හිතේ තියාගන්න I කියන්නේ බහුවචනයක් විදිහට. මේවා තියෙනවා first person, second person, third person කියලා සිංහලෙන් කියන්නේ. උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ මේ විදිහට තියෙනවානේ. ඉංග්‍රීසි භාෂාවෙත් එහෙම තියෙනවාට ඒව සීරියස් ගැඹුරින් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ලේසි. ඉතින් දැනට ඔයාලා හිතා ගන්න ඉංග්‍රීසි භාෂාව මේ පාඩමේදී දැනට හිතා ගන්න. පස්සෙ මම පැහැදිලි කරන්නගේ ගැඹුරින් විස්තරේ. I කියන්නේ බහුවචනයක්. you කියන්නේ බහුවචනයක්. we කියන්නේ බහුවචනයක්. they කියන්නේ බහුවචනයක්. නිමල්යන් කමල් කියන්නේ බහුවචන. the rivers කියන්නේ බහුවචන. එතකොට යම් කිසි අපි ක්‍රියා වාක්‍යයක කර්තෘ බහුවචන නම් හරිම ලේසි. අර සිංහල වල වගේ එහෙම අවශ්‍ය නැහැ. සිංහල වල නම් බහුවචනයක් වුණොත් කර්තෘ ක්‍රියාපදෙත් බහුවචනෙ තියන්න ඕනේ. ඒක උක්ත සහ උක්ත අනුක්ත කියලා එකක් තියෙනවා. ඔවුන් කිව්වොත් අනුක්තයි, ඔව්හු කිව්වොත් උක්තයි. එහෙනම් ඔවුන් වැඩ කරනවා කියන්න පුළුවන්. හැබැයි ඔවුන් වැඩ කරති කියන්න බෑ. එහෙනම් කියනවනේ නිවැරදිව ව්‍යාකරණ කොළ සිංහලෙන් කියන්නේ ඔව්හු වැඩ කරති කියලා. උක්තය කියන්නේ අනුක්තය උක්තය වෙන්න උක්ත අනුක්ත කියලා එකක් තියෙනවා. සිංහල භාෂාව ගොඩක් අමාරුයි. ඉංග්‍රීසි භාෂාව හරියම ලේසි. හරිනේ? එහෙමනම් ඉංග්‍රීසි භාෂාව එහෙම එකක් නැහැ. ඔයාලට ක්‍රියාවේ මුල් අවස්ථාව තමයි බහුවචන ලියන්න තියෙන්නේ. දැන් I goes home කියලා ලියන්න ඕනේ නැහැ. I go home, we learn English, they play cricket. මේ විදිහට අපිට කියන්න පුළුවන්. ඒක එච්චර ගැටලුවක් කරගන්න දෙයක් නැහැ. ඒක වචන වල විතරයි අර ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලද සාර්ථකව ඉංග්‍රීසියෙන් වාක්‍යයක් නිර්මාණය කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න ඇති. ඉතින් මම නැවත කියන්නම් ඉංග්‍රීසියෙන් වාක්‍ය ලියනකොට එලියන ක්‍රමේ තමයි subject, කර්තෘ, verb, ක්‍රියාව, object, කර්මය, rest of the sentence. වාක්‍යයේ ඉතිරි කොටසක් තියෙනවා නම් ලියන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රියාවට කලින් to දාන්න ඕනේ. I go to temple to offer flowers. මම පන්සල් යන්නේ මල් පූජා කරන්න. Nimal goes to boutique to buy a book. boutique කියන්නේ පුතේ කඩේට යන්නේ අය පොතක් මිලදී ගන්න. Nimal goes to boutique buy a book කියන්නේ පා. Nimal goes to boutique to buy a book කියලා කියන්න ඕනේ. ඉතින් එහෙනම් ඔයාලට පැහැදිලි වෙන්න ඇති. මම අද ඉඳලා ආරම්භ කරනවා ඔයාලට ඉංග්‍රීසි ව්‍යාකරණයේ ඉතාමත්ම සරල ආකාරයෙන් වලට කියලා දෙන්න. ඊළඟට අපිට පුතේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා tenses. ඒ කියන්නේ tenses කියන්නේ active voice සහ passive voice කියලා. active voice කියන්නේ අපි දැන් ඔය කතා කරපු කර්තෘ වෙන්නේ අන්නේ කර්තෘ මුල් වෙන අවස්ථාවල් කාල අවස්ථාවල් 12ක් තියෙනවා.
කර්මකාරකයේ තියෙන කාල අවස්ථාවල 8ක්. මම ඔයාලට කියන්නේ මෙන්න මේ ඉංග්‍රීසි භාෂාවේ හදවත තමයි ටෙන්සස් කියලා කියන්නේ. කර්තෘකාරක 12යි කර්මකාරකේ 8යි. මෙන්න මේ ටික ඇත්තටම ඉතාමත්ම සරලව ඔයාලට හැමෝටම පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලා මේ ටික හරියට ඔළුවට දාගත්තොත් ඔයා ඉංග්‍රීසි භාෂාවෙන් ඇත්තටම 80%ක් විතර ගොඩ ගිහිල්ලා. මොකද එතනින් එහාට අපිට අල්ලගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් උදාහරණයක් කිව්වොත් ගියක් හදලා ගේ හේවිලි කරලා සාමාන්‍යයෙන් ජනේල දාලා හැබැයි ජනේල වලට ඉට්‍රේදි වගේ ගහලා සාමාන්‍යයෙන් බිම සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් මට්ටමට පොඩි අඩුපාඩු ටික හදා ගන්න තියෙන මට්ටමට ගියක් හදුවා වගේ තමයි මේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් ටෙන්සස් ටික අල්ලගන්නේ. මේක ගොඩක් අය අමාරුයි කොට මේක හරියම ලේසි. මේක සරල ක්‍රම තියෙනවා මම ඉගෙන ගන්න. ඉතින් අන්නේ කෙටිකම සරල ක්‍රම වලින් මම ඔයාලට පැහැදිලි කරනවා. ඉතින් ඔයාලට එක දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි මේ මගේ YouTube channel එක ඔයාලා subscribe කරන් යන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඇත්තටම ලෝකයේ තියෙන ලේසින් භාෂාව තමයි ඉංග්‍රීසි. ඒක ඉංග්‍රීසි හරියට උගන්වන්න දැනගන්නත් ඕනේ. ඒ වගේම ශිෂ්‍යයෙකුට මේක විෂයක් නෙමෙයි. මේක මගේ මුළු ජීවිත කාලෙම මට අවශ්‍ය වෙන දෙයක් කියලා හිතාගෙන මේකට හදවතින් ආදරය කරමින් ලෝකයේ දැනුම නැමැති ගබඩාවක් නම් ඒක විවර කරන්න තියෙන එකම යතුරු තමයි ඉංග්‍රීසි කියන්නේ. අන්න ඒ වගේ ආසාවෙන් ඔයාලා මේ භාෂාව ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම හොඳම තැනකට යන්න පුළුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම මේ මගේ පාඩම් වලදී මම native English වල කියලා දෙනවා. native English කියන්නේ පුතේ වෙනම ඉංග්‍රීසියක් නෙමෙයි. මේක තමයි ගොඩක් වෙලාවට American English. එතකොට එංගලන්තේ භාවිත වෙන ඉංග්‍රීසි ඒවයි වෙනස සහ සාමාන්‍යයෙන් විදේශ ජාතිකයන් ඒගොල්ලන්ගේ භාෂාව කතා කරනකොට යම් වෙනස්කම් ටිකක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි understand කියනකොට ඒගොල්ලෝ කියන්නේ කතා කරන ඉංග්‍රීසි වලදී අපි කියන්නේ understand කියන නමුත් ඒගොල්ලෝ කියන්නේ got කියන්නේ. මට තේරුණා නම් I got it කියලා කියනවා. අන්න ඒ විදිහට අපි I want කියනකොට ඒගොල්ලෝ කියනවා I wanna කියලා නේ. එතකොට I am going to start a new lesson today කියනකොට ඒගොල්ලෝ කියනවා I gonna start new lesson today. අන්න ඒ විදිහට යම් වචන ටිකක් තියෙනවා spoken words තියෙනවා. අපි බොහොම ආසාවෙන් ඇත්තටම හරි විනෝද සුන්දර භාෂාවක් ඉංග්‍රීසි කියලා කියන්නේ. ඉතින් අපේ භාෂාව බොහොම ආසාවෙන් උනන්දුවෙන් ඉගෙන ගන්න. එහෙනම් I wish you a bright future. මම ඔයාලට සුබම සුබ අනාගතයක් පතනවා.